හැමෝටම සුබ දවසක්. දැන් බලනවා තියෙන්නේ මොකද්ද මේ කියලානේ. රංජිත් අමරසිංහ සර් මොකාටද ආයෙ ඉන්න හදන්නේ. ඇත්තටම වසර 30කට අධික කාලයක් ලංකාවේ දරුවන්ට භෞතික විද්‍යාව ඉගෙනුවා. ඒ උගන්වලා ඇත්තටම හිතුණා මට ඇති කියලා. ලංකාව පුරා හැම නගරයක් පාසාම ගියානේ කාලයක් තිස්සේ. ඉතින් ඒ නිසා මට හිතුණා ඇත්තටම මම ආසම කරපු වෘත්තියක් තුන ෆොටෝග්‍රැෆි. ඒකත් එක්ක අත්වල බැඳ ගන්න. ඉතින් ලෝකේ තියෙන නවීනතම කැමරා ඔක්කොම එකතු කරගෙන ඒක රෙන්ට් කරන්න පටන් අරගෙන channel R9 කියන ආයතනය බිහි කරගෙන ඉදිරි අනාගතේ අපි channel එක හරහා ලංකාව පුරා ලස්සන ගමනක් යන සූදානම් කරලා තියෙනවා. ඒකම හැමෝගෙම ඉල්ලීම ආවා අනේ සර් ෆිසික්ස් අතහරින්න එපා. මොකද මම ගේට්ටුවෙන් එළියට බහිනකොටම ඉස්සරහා ගෙදර පුතා හෙට අනිද්දාට එක කන්සල්ටර් කෙනෙක්. අයි හොස්පිටල් එකේ ડોක්ටර් අනිල්. ඊට එහා ගෙදර පුතත් එහෙමයි. ඊට ඉස්සරහා ගෙදර ඉංජිනේර්ස්ලා විදුහල්පතිවරු වට කරගෙනනේ මං ඉන්නේ මගේ ගෝලියෝ ටික. මම එළියට බහින්නේ මාර සතුටකින්. ඒ සතුටම ඇති කොවිලේ මලත් නොදැනෙන්න. ඉතින් ලෝකෙ පුරාම බිහි කරලා ඉන්න මේ පිරිසත් එක්ක මිත්‍ර කතා බහ කරනකොට ඒගොල්ලොත් එක්ක අදහස් සුමාරු කර ගන්නකොට දැන් ඒගොල්ලෝ යාළු වෙලා මගෙත් එක්ක ඉන්නකොට හරි ආදරණීය අතීතයක් මට මතක් වෙනවා. කට්ට කාපු අතීතයක්. බස් එකේ ගිහිලා ටියුට් මිටිය බදාගෙන ගිහිල්ලා දඟලපු අතීතයක් තිබුණා. ඉතින් ඒකත් එක්ක කොරෝනා සීසන් එකේදී මම ඔන්ලයින් එකට ආපහු බැස්සා. ඒ බැස්සේ කොළවල එහෙම නැත්නම් වයිට් බෝඩ් එක අරගෙන. හරි. ඒතකොට ඩිජිටල් බෝඩ් එකක් මට තිබුණේ නැහැ. ඒ වෙනකොට. හොයාගන්නත් නෑ රට ප්‍රශ්න ගොඩක් මැද්දේනේ. ඒත් මම ළමයි 4500ක ඔන්ලයින් පන්තියක් නිර්මාණය කළා. ළමයි දෙන්නෙක්ගෙන් පටන් අරගෙන. හරි ක්‍රමවත්ව. ඉතින් ඒ නිසා එහෙම ආපු ගමනක් තුල ආපහු මට හිතුණා දැන් ඉතින් මේක යකා බැඳගත්තා වගේ වැඩක් නේ. ඔන්නේ ඈත් වෙනවා කියලා. නමුත් ඒක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මට මේකෙන් සමු ගන්න වෙන්නෙත් නැහැ, වෙන්නෙම නැහැ. ඉතින් මම තීරණය කළා එහෙනම් ආයි එහෙනම් මේක කරටි කැඩෙන විදියටම ගහලා දානවා සුපිරි විදියට කියලා. ඇයි හැම නවීන කැමරා ඔක්කොම මගේ ළඟ තියෙනවා නම් රටේ අනිත් ගුරුවරුන්ටත් වාසියක් වුණේ විදියට, සහනයක් වුණේ විදියට මගේ ගෙදරට ඇවිල්ලා වීඩියෝ එකක් කරගන්න YouTube එකට දාන්න නැත්නම් Zoom එක හරහා මුළු ලෝකෙටම උගන්වන්න ක්‍රමවේදය නිර්මාණය කළා. එහෙනම් මේ පිටිපස්සේ තියෙන white board එක දැන් ලංකාවේ තියෙන විශාලතම white board එකක් අරගෙන ඔන්න වැඩට බැත්ත වයිඩ් මේ ඩිජිටල් බෝඩ් එකක් අරගෙන වැඩේට බැස්සා. ඉන්ටරැක්ටිව් බෝඩ් එකක් අරගෙන ඔන්න බහැලා තියෙනවා වැඩේට. එහෙනම් ඔන්න පුතේ උඹලත් එක්ක එකතු වෙලා ගමනක් යන්න හදනවා. මට දැන් ප්‍රශ්නයක් නෑ මොකද මම ගෙදරින් දන්නේ ගේම් එක ගහන්නේ. හරි. එහෙනම් දිනේ මාර්තු මාසයේ 24 වෙලාව අඟහරුවාදා රාත්‍රී 7ට අපි ආරම්භ කරනවා. අවමේ පැය 3ක් එදාට වැඩ කරනවා. වරෙල්ල 20 28 උන් ටික ඊළඟට දෙන්නම් රිවිෂන් එකටත් දිනයක්. අපි රිවිෂන් එකකුත් ආරම්භ කරමු 1980 ඉඳලා ප්‍රශ්න පත්‍ර ටික කරලා අපි කොහොමද මේ ගමන දියත් කරන්නේ. ඉතින් ඇත්තටම මේක පට්ට ගමනක් ලැහැත්ති කරනවා මම. සියලුම ප්‍රැක්ටිකල් කරන්න අවශ්‍ය කරන උපකරණ හැම දෙයක් මගේ ළඟ තියෙන නිසා මට ඒවත් කරලා පෙන්වන්න පුළුවන් නිසා දැන් පහසුකම් ඔක්කොම තියෙන නිසා නවීනතම කැමරා ආදී හැම දෙයක් මගේ ළඟ මා සතුව පවතින නිසා ඔයගොල්ලන්ට ලස්සන දෙයක් දෙන්න පුළුවන් කිසි වදයක් නැතුව. ශ්‍රී අනික් ගුරුන්ට ආරාධනා කරනවා. ඔබට කැමති විදියට ඔබේ වැඩසටහන වීඩියෝ කරගන්න පහසුකම් සියල්ලක්ම මේ සම්පූර්ණ කරලා ඉවරයි. එන්න අපිත් එක්ක එකතු වෙන්න අත්වල බැඳ ගන්න. එයාටත් මට පුළුවන් උපරිම උදව් මම කරනවා. ඉතින් මට සතුටුයි ආයි මේ කොල්ල කෙල්ලොත් එක්ක එකතු වෙන්න ලැබීම ගැන. ඉතින් ඇත්තටම අපි එකතු වෙලා ලස්සන ගමනක් යමු. අපි බලමු එහෙනම් බෝඩ් එකට ගිහිල්ලා අපිට කොහොම වැඩ කරන්න පුළුවන් වෙයිද කියලා. රයිට් එහෙනම් අපිට පුළුවනි කිසි වදයක් නැතුව බෝඩ් එක යූස් කරලා අපේ වැඩ ටික කරගන්න. අපිට නම් බලන්න පුළුවන් මේකට ගිහිල්ලා බලමුකෝ අපි අපේ කොරෝනා සීසන් එක තුලදී අපි වැඩ කටයුතු කළේ කියලා. එතකොට මේක අපි කරපු ආකාරය ඔයගොල්ලෝ බලන්න පුළුවන් YouTube එකට ගිහිල්ලා මගේ නම ගහපුවාම මම කරපු දේවල් ඔක්කොම තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කොරෝනා සීසන් එකේ කියන්නේ පහසුකම් අඩු මොහොතක කොහොමද අපි ප්‍රැක්ටිකල් කළේ? මෙති ඔන්න බලත හැකි අපි කොහොමද කළේ කියලා. දැන් ඔයගොල්ලෝ මෙතින් නම් බලන්න පුළුවන් නේ. මෙතනත් කැමරා තුනක් ගහලා තියෙනවා. දෙකක් තිබ්බාම ශ්‍රේණිකාක විභව බෙදාගන්න. හරි. තේරුණාද කියන්නේ? ළමයි එක්ක යන ගමනක් තියෙන්නේ. දැන් මේකෙන් මේ ප්‍රතිනෝදය දෙකට වෙන් කරනවා මේ. ශ්‍රේණිගත ප්‍රතිනෝදයක් බරපත් කරනවා. මෙතන අග්‍රයක් පිළිලි ගත්තා වෙයි. මේ කම්බි නගරයක් මෙතන කම්බි නගරයක්. මම ඒකේ සවුන්ඩ්ස් අඩු කරා. මම විස්තර කරන්නකෝ දැල්ල වශයෙන්. මේ තියෙන්නේ මීටර් සීතු ප්‍රැක්ටිකල් එක ඇත්තටම. ඒක කැමරා තුනකින් යන්නේ. එතකොට මේ මෙච්චර පහසුකම් මෙච්චර හොඳ කැමරා මට තිබුණේ නැහැ. හරි ඒ නැතුවත් ඒ පහසුකම් තුල ගෙදරින් ඉඳගෙන කරපුවා මේ තියෙන්නේ ඇත්තටම. දැන් අපිට වඩා ගොඩක් ශක්තිමත් සන්නද්ධයි. එනකොට හිතා ගන්න පුළුවන් වේ කොහොම කරයිද කියලා. එන එකතු වෙන්නේ එතකොට ලස්සන ගමනක් තියෙනවා යන්න. ඉතින් ඇත්තටම මේකේ ගොඩක් පහසුකම් තියෙනවා. බෝඩ් එකත් Android නිසා සියලුම දේවල් තියෙන නිසා අපිට ඕන දෙයක් Google කියලා ටක් ගාලා හොයා ගන්නත් පුළුවන්. YouTube වල හොයන්නත් පුළුවන්. පට ගාලා අවශ්‍ය ඩීටේල් ඔක්කොම අරගන්න පුළුවන්. ඒ වගේ මගෙත් එක්ක සම්පත් දායකත්වයෙන් එකතුලා ඉන්නවා හොඳ කොල්ල පිරිසක්. උන් එක්ක මට එකතුලා වැඩ කරත හැකි. මම තනි වෙලා නැහැ. එතකොට මට තියෙන උගන්වන්න විතරයි අනික් වැඩ ටික උන් කරයි ලස්සනට. නිසා ඔයගොල්ලන්ට සතුටින් ආදරණීය විදියට මේ ගමන යන්න පුළුවන්. අපි කිව්ව විදියට පොරොන්දු වෙච්ච විදියට ඔන්න එහෙනම් අපි වැඩ පටන් ගන්න ලැහැත්ති කළා. මෙන්න බෝඩ් එක. අපිට පුළුවන් එහෙනම් අපේ විෂය
ෆිසික්ස්. එහෙනම් අපිට පුළුවන් මේක සාර්ථක කරගෙන යන්න කවද දිනේ මාර්තු මාසේ 24 වෙනිදා. මාර්තු 24 වෙනිදා දවස වෙන්නේ අඟහරුවාදා. අඟහරුවාදා අපි වැඩ පටන් ගන්නවා. වෙලාව හරි වැදගත්. වෙලාව වෙන්නේ රාත්‍රී 7ට. රාත්‍රී 7ට අපි වැඩේ ආරම්භ කරනවා කිසි ගැටලුවකින් තොරව. එන ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. කිව්ව විදිහට අපි වැඩේ කරගෙන යන්. කණ්ඩායම වැදගත්නේ. 20යි 28. තියරි පන්තිය. දැන් කට්ටියට ගැටලුවක් වෙනවනේ. සර් තියරි පන්තිය පටන් ගන්නවා. රිවිෂන් පන්තියක් නැහැ. ඕක ඊළඟට අර මෙසේජ් එකේ මෙහෙම මෙසේජ් එකේ මගේ ඉගෙන ගත්ත දෙමෝපියන්ගෙන් පා මෙසේජ් එක සර් අපේ උන්ට රිවිෂන් පන්තියක් කරන්නේ නැද්ද කියලා. ඒ නිසා මම මෙහෙම තීරණයක් කරගන්නවා. මාර්තු 24 වෙනිදා අඟහරුවාදා උදේ සුපුරුදු පරිදි අපි 8ට රිවිෂන් පන්තිය ආරම්භ කරනවා. උදේ 8ට Zoom හරහා. ඒතකොට කිසි ගැටලුවක් නැහැ. හැමෝටම සහභාගී වෙන්න පුළුවන්. ඒකදී ඔයගොල්ලෝ කැමති ප්‍රශ්න පත්‍රයක් අපි තෝරාගෙන අපි කැමති ප්‍රශ්න පත්‍රයෙන් 80 ඉඳන් හෝ 86 ඉඳන් හෝ කැමතියින් පටන් ගමු. පෙළ ගස්සගෙන යන් පිළිවෙලට. මේ ප්‍රශ්න පත්‍ර කරනකොට ඒ ප්‍රශ්න පත්‍රයට අදාළව අපි තීරටික ඉවර කරමු. මේ මොහොතේ තීරටික අරගන්නවා. හරිනේ. මේ ප්‍රශ්න පත්‍රයක් අරගත්තාම ඒකට තියෙනවනේ අංකයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා එහෙම තියෙනවනේ. දැන් අපි පටන් ගන්න දන්නේ 86 වගේ ප්‍රශ්න පත්‍රයකින් නම් අපි 86 29 වෙනි ගාන ගත්තොත් දයිස ගෝලින් ගානක් තියෙනවා. ඒතර අපි එතකොට බදු විද්‍යාව පටන් ගන්න දයිස ගෝලින් පටන් ගන්න විදියට පටන් ගත්තාම දයිසක පාඩම වෙතින්ද ඉවර කරලා අපිට යන්න පුළුවන්. 16 වෙනි ගාන ගත්තාම ආලෝකයේ කාච වලින් තියෙන්නේ. ඒතර එහෙනම් අපිට 16 වෙනි ගානේ අර්ථේ ආලෝකයේ කාච නිම කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ අපිට 13 වෙනි ගානේ අර්ථේ ඉවර කරන්න පුළුවන් වෙනවා. ඒතර ඒ වගේ අපිට කිසි ගැටලුවකින් තොරව මේ ටික කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒතර ප්‍රකාශ උපකරණ ආදී දේවල් 16 වෙනි ගානේ යට තියෙනවා. 17 18 ගත්තාම අපිට තියෙනවා තරංග චලිතය. ඒ වගේ දැන් අහන්න එපා මොකද මට ප්‍රශ්න පත්‍ර එදා ඉඳන් කරලා ඒවා මතකයි. අංක කිව්වම ප්‍රශ්න කියන්න පුළුවන් ප්‍රශ්න ගම අංක කියන්න පුළුවන් තැනකට පාඩම් කරලා නෙමෙයි ඔටෝ මතක තියෙන නිසා ඒකට බනින්න එපා. හරි මං අධික ආසාවෙන් අධික කැපකිරීමේ උගන්වපු නිසා ප්‍රශ්න පත්‍ර මතක හිටලා තියෙනවා. කටපාඩම් වෙලා තියෙනවා. ඉතින් විෂයත් එහෙමයි. සබ්ජෙක්ට් එක නිදන් ඉඳලා කියලා උගන්වන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ අවුරුදු ගාන උගන්වලා තියෙන පළපුරුද්දත් එක්ක. ඉතින් ඒ නිසා ඒක එච්චර හිතන්න එපා. මාත් පොඩි කාලේ උගන්වනකොට එලිටකම් පාඩම් කරලා තියෙනවා, නැහිලා තියෙනවා, මැරිලා තියෙනවා උගන්වන්න. පස්සේ ඒවා ගානක් නැති වෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට මගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. මට ලොකු වැඩක් කරන්න පුළුවන්. අපි මහන්සියමු, කැපවෙමු. ටියුට්ස් ලස්සනට පිළිවෙලට සකස් කරගෙන ක්‍රමවත් බවක් ඇති කරගෙන පේපර්ස් ටික ගන්නට එකලස් කරගෙන මම ප්‍රශ්න පත්‍ර නැති අර කරුණු ප්‍රශ්න පත්‍ර දෙන්නම් කිසි ගැටලුවක් නැහැ. එනෝන එකතු වෙලා ඔන්න රිවිෂන් පන්තියත් ආරම්භ කරනවා. ඔන්න තියරි පන්තියත් ආරම්භ කරනවා. බලට කිසි ගැටලුවකින් තොරව ගමනක් යන්න උදා කරනවා. කවද්ද දිනේ මාර්තු 24 අඟහරුවාදා දවස ලස්සන දවසක් වෙනවා. භෞතික විද්‍යාව ඉගෙන ගන්න එවුන්ට ලස්සනම දවස බාට පත් කරලා දෙනවා එදා දවස. එහෙනම් පෙළ ගැහෙන්න WhatsApp එකට අපේ එයි ගාන්ට ඔයගලන්ට මෙහෙම එකට පුළුවන් WhatsApp එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඊටම අදුන් Instagram එක තියෙන ඕන් දේවල් තියෙනවා. අපි එකට ගැලපෙමු නැත්නම් කැමති එකට අපි එකතු වෙමු. Telegram group එකකට හරි මොකක් හරි එකට එකතු වෙමු. WhatsApp එකට එන්නකො ඉස්සෙල්ලා. WhatsApp මම link දාන්නම්. ඒවත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ගේ විස්තර දාන්න. එතකොට පන්තියට සම්බන්ධ වෙන කැමති අය විස්තර දාලා අපි එකලස් කරගෙන එදාට පටන් ගමු. එහෙනම් ඔන්න නිල වශයෙන් ඔන්න 20 27 පන්තිය අඟහරුවාදා 24 මාර්තු 24 අඟහරුවාදා උදේ 8ට ආරම්භ වෙනවා. 20 28 මාර්තු 24 රාත්‍රී 7ට ආරම්භ වෙනවා. පැහැදිලිනේ? ආවිතර කියන්න දෙයක් නැහැනේ. එහෙනම් එකතු වෙන්න දිනේ මාර්තු 24 රාත්‍රී 7ට රංජිත් අමරසිංහ සර් එනවා උඹලත් එක්ක වැඩ කරන්න. ඇති වෙනකන් කෑ ගහලා නැහිලා වැඩ කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.